හැමෝම හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. ඉතින් මුලින්ම කියන්න ඕන මම මේ වොයිස් එක කරන වෙලාවේ මහා හයියෙන් එළිය වහිනවා. ඒ වගේම එහා පැත්තේ ගෙදර ධර්ම දේශනාවක් තියෙනවා. ඒ සද්දෙත් ලොකුවටම ඇහෙනවා. ඉතින් සමා වෙන්න ඕන මගේ වොයිස් එක ක්ලියර් නැත්තම්. මේ වීඩියෝ එක මම ගන්නකොට උදේ 7ට විතර ඇති. පුංචි කෙටි කාලෙක ඉඳලා මම පුරුදු වුණා හවසට බුදුන් වඳින්නත් එක්කම උදේට මල් කඩලා තියන්න. ඉතින් මම කලින් දාලා තිබුණ වීඩියෝ එකේ තියෙනව නේද අපි නුවරඑළිය ගිය ට්‍රිප් එකක්. බලන්න නැත්නම් ඒකත් බලන්න. නුවරඑළිය ගිහිල්ලා එන ගමන් අම්මා අරන් ආපු රෝස පැල ටික තමයි මේ වට කරලා ලස්සනට පැල කරලා තියෙන්නේ. එතන තියෙන වත්සුදු ගහෙන් තමයි මම මේ විදියට මල් කඩාගන්නේ. ඉතින් මට කතාවක් මතක් වුණා ඔයගොල්ලන්ට කියන්න. අපේ අම්මා අද දවල් මගෙන් අහනවා ඔයා දන්නවද සඳු විසිතුරු පැලවලට වඩා මම මල් පිපෙන පැල කරන්න කැමතියි කියලා. මං කිව්වා නෑ මම දන්නේ නෑ. ඒකේ මල් හැදෙන හින්දාද? අම්මා කියනවා නෑනේ වෙන හේතුවක්. මං ටිකක් කල්පනා කරා. ඒත් මට මතක් වුණේ නෑ. මං ඇහුවා මොකක්ද මේ හේතුව කියලා. අම්මා කියනවා පාට පාට මල් පිපෙන සුවඳ හමන මල් හැදුවම තමයි සමනල්ලු වෙන්නේ කියලා. ඇත්තනේ කතාව. ඉස්සර අපේ ගෙදර තිබුණා සීනියස් යායක්. ඒ සීනියස් යාය ළඟ තිබුණා කූඩල පැල වගේක්. හැබැයි පාට දෙකයි කූඩලු තිබුණේ. හැබැයි සීනියස් යායට ආපු සමනල්ලු පරාග පෝෂණය කරලා මුළු කූඩලු යායක්ම හැදුනා පාට පාට මල්. සීනියස් හැම පාට මලක්ම වගේ හැම කූඩලු ගහකම ඒ පාටට මල් පිපුණා. ඉතින් අපේ අම්මා අවුරුදු 2ක් විතර විදේශගත වෙලා හිටියා. ඒ අවුරුදු 2 ඇතුළත අම්මට සාත්තු කරන්න බැරි වුණු මල් වලට මටවත් තාත්තටවත් සාත්තු කරන්න උනේ නැහැ. මම ජොබ් එකකට ගියා තාත්තත් ජොබ් එකක් කළා. ඒක නිසා. ඉතින් එයා එනකොට පෑවිල්ලට අහු වුණු මල් පැල සේරම විනාශ වෙලා තිබුණා. හැබැයි ඇවිත් මාස 6ක් වගේ පොඩි කාලයක් ඇතුළත අපේ ගෙදර සම්පූර්ණයෙන්ම මල් යායක් වඩපත් කරන්න එයාට පුළුවන් වුණා. ඔයාලට පේනවද දකුණු පැත්ත කෙළවරේ සුදු පූස් පැටියෙක් ඇවිල්ලා වාඩි වුණා. එයාගේ නම සුද්දි. අපේ ගෙදර තව 4 දෙනෙක් ඉන්නවා. සුද්දිත් එක්ක 5 දෙනෙක්. අපි බලමුකෝ ඉස්සරහට කවුද මේ ඉන්න කට්ටිය කියලා. ඉතින් ඔන්නහම තමයි උදේ කාලේ ගෙවෙන්නේ. මම මිදුල එහෙමත් අතු ගන්නවා හොඳද? වැඩි ආදර්ශ ගන්න එපා. මල් කඩන විතරක් නෙමෙයි. ඔය ඉන්නේ අපේ සුද්දි බබා. මේ ඉන්නේ උඩ එයාගේ අයියා චූටි. එයාට නම තිබ්බේ මම. ඔක්කොටම නම තිබ්බේ මං තමයි. ඉපදෙනකොට මෙයා ගොඩක් චූටි. මේ ඉන්නේ දෙන්නගේම අම්මා. මෙයා චූටි හින්දා ඉපදෙනකොට ගොඩක් චූටි හින්දා මෙයාට චූටි කියලා නම දැම්මා. මෙයා නම් සුදු බෝලයක්. ඒක නිසා සුද්දි කිව්වා. මේ ඉන්නේ අපේ රූබි. රූබි ආවේ කොළඹ ඉඳලා. මට අයියා තමයි ගෙනල්ලා දුන්නේ. කලින් වීඩියෝ එකේ මගේ වොයිස් එක කරන අතරතුර සෑහෙන කරදර කරේ මේ රූබි තමයි. ඔය තියෙන්නේ ලස්සන මල් జాතියක්. ඒක අමුතු රතු පාට මල් జాතියක්. මේ තියෙන්නේ තැඹිලි පාට මල් జాතියක්. මේක රෝස පාට. හැබැයි මේක එක පොකුරට මල් 5ක් විතර හැදෙනවා. ඒ අතර දාස් මේකත් රෝස පැලයක්. මේකත් රෝස් පැලයක්. මේක නම් බල්ලෙක්. හරි වැඩ තමයි ඒගොල්ලන්ටත් තියෙන්නේ. මේවා නම් දළු දානවා. ඉක්මනටම පොහොට්ටු හැදේවි. මේකේ නම් පොහොට්ටු තියෙනවා. 2-3ක්ම. මේ නැගෙනහිර පැත්ත ඉරත් පායගෙන එන්නේ. ලොකු අවුවක් වැටෙන්නේ නැහැ. මොකද මේ දවස්වල වැස්සනේ. ඔය තියෙන්නේ අපේ මිදුල. පේනවනේ ලොකු මිදුලක්. අම්මා පැල කරලා තියෙන පැල ටිකේ ලස්සන පේනවද? මෙයා නම් බහින පාටක් ඇත්තෙම නැහැ. ඉන්නකො බිමට ගන්න මම. පේනව නේද චූටි උනාට කරන වැඩ නම් චූටි නෑ. බිමට එන්නත් බෑලු. ඒ ගමන කරපු වැඩේ පුළුවන් තරම් හයියෙන් අත දාලා හැදලා බිමට ගත්තා. එයා බිමට ගන්න ගිහලා තව ඩිංගෙන් මගේ ෆෝන් එකත් බිම වැටෙනවා. අම්මෝ සෑහෙන අමාරුයි එයාව ගන්න. ඔන්න ඔය විදියට තමයි ඒ ජීවියාගේ පණ බේරගත්තේ. පේනවනේ තියෙන විෂයක්. ඔය තියෙන අපේ ගෙදරට එන පාර.
ඔය තියෙන්නේ වත්ත, ඔය තියෙන්නේ ගෙදර, ඔය තියෙන්නේ මිදුල, ආයෙත් වත්ත. කොළම කොළ පාටයි. වැස්සත් එක්ක හරිම සාරයට හැම දෙයක්ම හැදිලා. ඒ පේන්නේ තාත්තගේ වාහන දෙක. බස් එකයි වෑන් එකයි. මේ ඉන්නේ අපේ ගෙදර ඉන්න හොඳම පිළිගැනීමේ නිලධාරියා. ටාසන්. මෙයා චූටි කාලේ ඉඳලා නම් අපේ ගෙදර හිටියේ නෑ. හැබැයි කියනවනේ මොකද්ද කියන්නේ? බල්ලා මිනිසාගේ හොඳම මිතුරාය කියලා. ඒ වගේ තමයි. ඔන්න දුවගෙන එනවා. මෙයාගේ වැඩේ ඉතින් ටාසන්ගේ කරේ නගින එක තමයි. ඔය පේනවනේ. ඉන්න දෙන්නේ නෑ පාඩුවේ. හරිම විෂය තියෙන බූරු පැටියෙක් මෙයා නම්. ඔයාලට පේනවද මිදුලේ තැන් තැන් වල වලවල් හරලා තියෙනවා. අපේ අම්මා හදන්නේ ඔන්න ඔය ඈත පේන තනකොළ ගොඩ වගේ මිදුල පුරාම තනකොළ වවා ගන්න. පැස්ස නම් හොඳටම සැර වුණා. මං හිතනවා ඒත් ඔයාලට මම ඇහෙනවා ඇති කියලා. ඔන්න අනිත් පැත්තෙන් අපේ අම්මගේ විසිතුරු පැල වගාව පේන හැටි. ලස්සනයි නේද? අපි යමු චුට්ටක් මගේ කාමරේ බලන්න. හැබැයි ඉතින් මගේ රූම් එකේ නැති එකම දේ බෙඩ් එකක්. මගේ රූම් එකේ බෙඩ් එකක් නැහැ. ඉස්සර තිබුණා. මේ තියෙන්නේ මගේ ස්ටේෂනරි ස්ටෝර් එකේ හරිම පුංචි කොටසක්. වෝල් ආර්ට් එකක් තියෙනවා ලස්සන. බෙඩ් එක අයින් කරපු මුල් කාලේ මම මෙට්ටේ බිමට දාගෙන නිදාගත්තා. පස්සේ මෙට්ටෙත් අයින් කරා. දැන් ඉන්නේ වෙන කාමරයක. මේ කාමරේ මේවා විතරයි තියෙන්නේ. බුදු පිළිමෙත් තියෙන නිසා මම බෙඩ් එකයි ටවල් රැක් එකයි අයින් කරා. මේ තියෙන්නේ මගේ ස්ටඩි ටේබල් එක. බලන්නකො වෝල් ආර්ට් එක. පාඩම් කරන දේවලුත් බිත්තියේ. තව බිත්තියේ ලස්සන රූප ඇඳලා තියෙනවා. ඔය ඔක්කොම ඇඳේ මම. ඔය ටික නම් ඔක්කොම උදේ තමයි ඔයාලට වීඩියෝ එක ෂූට් කරේ. මේ නම් හවස 4:00ට විතර. හවස ලොකුවට මුකුත් ෂූට් කරන්නුනේ නෑ. මේ ඉන්නේ අම්මයි තාත්තයි. මොකද මම මැරි කරන්න ඉන්න අයියා ලන්ච් එකටත් එක්ක අපේ ගෙදර ආවා. ඉතින් දවල් මුකුත් ෂූට් කරන්නුනේ නෑ. මේ එයා ගියාට පස්සේ. ඔන්න පේනවනේ. හවස 5:00ට විතර තියෙන වැස්ස ඒ වෙලාවෙ ඉඳලා තාමත් වහිනවා. දැන් නම් වෙලාව 6:10යි. මහා වැස්ස දිගටම. එළියටවත් බහින්න බෑ. බහින්න තියා එළිය බලන්නවත් අමාරුයි. වැසිද විඳිතුරු රචිනායි පාතෙමන්න. එහෙම කිව්වට බෑනේ ඉතින් මහා හයියෙන් වහිනවා. මම ඉන්නේ උඩවලවේ. හැබැයි ඉතින් උඩවල වලට ස්වභාවික විපත් නම් නෑ. මට ඔය පෙන්වන්න ඕනි උනේ අවුරුදු ගාණක් තිස්සේ සාත්තු කරලා අපේ අම්මා හදාගත්ත මගේ කොණ්ඩේ. ඉස්කෝලේ යන කාලේ අපි හරිම කම්මැලිනේ පොල් තෙල් ගන්න. හැබැයි තෙල් ගාලා හොඳට ඔළුව අත ගාලා අම්මා තමයි මේ විදියට මගේ කොණ්ඩේ පරිස්සම් කරගත්තේ. එහෙනම් ඔයාලට බයි. තව වීඩියෝ එකක් අරන් ඉක්මනට මෙන්නම්. එතකම් පරිස්සමින් ඉන්න.